අනිච්ච කියන වචනේට අනිත්‍ය කියලා විතරක්ම දන්න කෙනෙක් ඉන්නවා නම් එයා නිවන් දකින්න. නිවන් දකින්න විදිහක් නැහැ. අන්න ඒකයි මම මේ කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. ඔන්න මම ආයෙ එනවා අනිච්චට. එහෙනම් ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා අට්ටි යති හරායති jigucchati ඔය තුනෙන් බලන්න ඉස්සෙල්ලා. අට්ටි යති යට වගේ මොනවද පින්වතුනි මේ ලෝකේ ගන්න තියෙන හරය? ඔන්න ඕක බලන්න ඉස්සෙල්ලා. කිසිම හරයක් තියනවද? ඉස්සෙල්ලා ඕක බලන්න. ඔන්න ඔය ඉතින් එතකොට මම එන්නම් පද නිරුක්තියකට. අනිච්ච කියලා ඉච්ඡ කියනවා කැමැත්තට. ඉච්ඡ කියනවා මොකටද? කැමැත්තට. අනිච්ච කියනවා මොකටද? කැමැත්තට නෑ. කැමැත්තට නැහැ. මේ ලෝකේ තියෙන කිසි දෙයක් තමන්ගේ කැමැත්තටද තියෙන්නේ? තමන් කැමති ලෙස පවත්වන්න පුළුවන් එකම එක දෙයක් කියන්න මේ ලෝකේ තියෙන. ඔබ කැමැත්තෙන් හිටියද ওই තරම් වයසට යන්න? මතක නැද්ද මේට අවුරුදු 40කට ඉස්සරහා කන්නාඩිය ගාවට ගිහලා රංගපු රැඟුම? දැන් කන්නාඩිය ගාවට යන්නවත් හිතෙනවද? පාරේ වැහැල යන්න ඕන හින්දා යන්තම් කොණ්ඩේ පීර ගන්න කන්නාඩිය ගාවට යනවා. මොකද්ද උනේ? එන්නේ ඒකයි සාරිපුත්‍රයන් වහන්සේ කිව්වේ පින්වතුනි අනිච්ඡං khයත්තේන කියලා. අනිච්ඡං අනිත්තේන කියලා කිව්වේ නැහැ. අනිච්ඡං khයත්තේන. khයත්තේන කියලා කියන්නේ මොකද්ද? මේක ඡය වෙනවා. ඡය වෙන අර්ථයෙන්. මොකද්ද ඡය වෙන්නේ? කොහොමද ඡය වෙන්නේ? අපි කැමති විදියට නෙමෙයි අනික් විදියට ඡය වෙලා යනවා. මේ ලෝකේ කිසි දෙයක් අපි කැමති විදියට පවත්වාගෙන යන්න බෑ. බලන්න ඕනේ මේක. ළමයා හරි. මට ඔබ ඇත්ත කියන්න. ඇත්තම කතා කරන්න. මට ඔබ කියන්න. ඔබ මේ ජීවිතේ මෙච්චර කාලයක් දුකටපත් වුණා නම් දුකටපත් උනේ කැමති ලෙස පවතින්නේ නැති නිසාද? එහෙම නැත්නම් ස්ථිර නැති නිසාද? ළමයා ශිෂ්‍යත්වයට ගියා. ශිෂ්‍යත්වයේ ෆේල්. ඔබට දුකද නැද්ද? දුකයි. ඒ ස්ථිර නැති ළමයා ස්ථිර නැති හින්දාද? නැත්නම් ඔබගේ කැමැත්ත ඉස්තුනේ නැති නිසා? ඔබගේ කැමැත්තට නැති නිසාද? කැමැත්තට නැති නිසා. මේ ලෝකෙ පින්වතුනි අපි දුකටපත් වෙන්නේ ස්ථිර නැති නිසා නෙමෙයි. ඔය ස්ථිර නැති නිසා කියන එක විතරක් අපි පාවිච්චි කළොත් ඕන හේකට ඕන සෙල්ලමක් දාන්න පුළුවන්. ස්ථිර නැතුවට කමන්නේ තියලකම් කරගෙන ඉන්නවනේ. මොකද හිතන්නේ? ස්ථිර නැතුවට කමන්නේ තියලකම් කරගෙන ඉන්නවනේ. එහෙම මතයකට එන්න පුළුවන්. අන්න එතකොට බුදුදහමට පහර වදිනවා. නමුත් තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද? උඹ කැමති විදිහට මේක පවතින්නේ නැහැ. මේක නිරන්තරයෙන් ජරාවට මරණයටපත් වෙනවා. ජරාවට මරණයටපත් වෙනවා. කොහේ තිබ්බත් ජරාවට මරණයටපත් වෙනවා. ජරාවට මරණයටපත් වෙන්නේ නැති එකම එක දෙයක්වත් ලෝකේ තියෙනවද නිවන හැර? මම මේ නිවන ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක නිසා උත්තරෙට නිවන කියලා දෙන්න එපා. නිවන මාර්ගඵලයන් හැරෙන්න වෙන කිසි දෙයක් නැහැ. ජරාවට මරණයටපත් වෙන්නේ නැති කිසි දෙයක් නැහැ. පිටුදින දෙයක් පටන් ගත්තා නම් පටන් ගත්ත මොහොතින් ඉඳලා ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. මොනවා අල්ලන්නද මේ ලෝකේ? ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. මොකට හිත තියන්නද? තියෙන හැමතැනම තියෙන්නේ මොකද්ද? ජරාවත් මරණයත් විතරයි. කොස්කොලේ. කොස්කොලේ එන්න දැල්ල වෙනවද නැත්නම් පරඬල් වෙලා වැටිලා යනවද? දෙන්න උත්තරේ. එන්න මොකද වෙන්නේ කොස්කොලේට? මේ ගේ නාල්ලි මිස් මේ ගේ හැදුවේ මේ හදන කාලේ කොහොම තියෙන්නේ නැද්ද මේක? දැන් මොකද උනේ? දැන් අලුත් වෙලා ආවද? මොඩර්න් වෙලා ආවද? නැහැ මොකද උනේ? එන්න ජරාවටපත් වෙවි යනවා. මේ ඔබට මොකද උනේ? දැන් ඔබ එන්න තරුණ වෙවි යන කාලෙද? තරුණ වෙනවද මේ? නැහැ. මේ දරුවන්ට මොකද වෙන්නේ? මේ එන්න ශරීරය මක් වෙනවද? ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. ඒක නවත්තන්න පුළුවන් රජෙක් මේ ලෝකේ නැහැ පින්නතේ. ඔන්න ඔය ජරා මරණික ස්වභාවයෙන් යුක්තයි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම. ඡය වීමෙන් යුක්තයි. අපි කැමති විදිහට පවතින්නේ නැහැ. අපි කොහොම ප්‍රාර්ථනා කළත් කොහොම හිතන් හිටියත් අපි කැමති විදිහට පවතින්නේ නැහැ මේ ලෝකේ. අන්න ඒක නිසා පින්නතුනි අනිච්චයි. දැන් හිතලා බලන්න අපි කැමති විදිහට මේ ලෝකේ පවතින්නේ නැත්නම් මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම අපිව පෙළනවා. පෙළනවද නැද්ද? පෙළනවා. මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම අපිව පෙළනවා. එක වස්තුවක් කියන්නේ පෙළන්නේ නැති දරුවා. දරුවා තමන්ව පෙළනවද නැද්ද? දරුවෙක් බඩට ආපු මොහොතින් ඉඳලා මොකද වුනේ? ඇස් යට කළු වෙන්න ගත්තා, බෙල්ල යට කළු වෙන්න ගත්තා, කකුල් මෙච්චර විතර වෙන්න ගත්තා, බඩ දරා ගන්න බැරුව අන්තිමට බඩ එල්ල හැලෙන්න ගත්තා, කොන්දේ අමාරු හැදෙන්න ගත්තා, අමාරුවෙන් යනවාද? ඔය ටික වුණාද නැද්ද? ඔය කැමැත්තෙන්ද ඔය ටික උනේ? නැහැ. එහෙනම් පින්වතුනි තමන් මේ මහා පෙලිල්ලක් නෙමෙයිද මේ ලෝකේ තියෙන හැම වස්තුවකම තමන්ට උදා කරන්නේ. ඔන්න ඔය පෙලීම අවබෝධ කරගන්න. ඔය පෙලීම අවබෝධ වෙනකොට පින්වතුනි මොනව අල්ලන්නද?
කොහේට හිත තියන්නද? හිත තියන්න එක තැනක් කියන්නේ. යමක් පෙළනවා නම් Tamanට සුවය දෙනවද දුක දෙනවද? බුදුහාඳුර ගෙලින්ම අහන්නේ. මහාන මේ ඇහැ නිච්චද අනිච්චද? අනිච්ඡම් බන්තේ. නිච්ඡං වා අනිච්ඡාති කියලා බුදුහාඳුර පාලියෙන් අහනවා. අනිච්ඡම් බන්තේ. අනිච්චයි ස්වාමීනි. අනිච්ච උදේ සුඛද දුකද? දුක්ඛයි ස්වාමීනි. දුක උදේ අත්තද අනත්තද? අනත්තයි ස්වාමීනි. අනත්ත උදේ අසුබද අසුබද? අසුබයි ස්වාමීනි. එහෙනම් ඔච්චරයි ගිහිල්ලා කරගන්න. ඔන්න බුදුහාමුදුරන් කමඨාන් අරන් යනවා ඇවිල්ලා. බලන්න කොච්චර සරලද කියලා මේ නිවන් මඟ. ඕකට මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකින බ්‍රහ්මයන්ගේ තියෙන ඒවයි. රූපාවචර බ්‍රහ්ම ලෝකේ තියෙන බ්‍රහ්මයන්ගේ තියෙන ඒවයි හොයන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ වැඩේ තමන්ට කරගන්න හරිම සරලව තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ආයි මුළු ලෝකෙම බදා ගන්න දෙයක් නැහැ පින්විතනි. එහෙනම් දැන් ඔබ හිතලා බලන්න. මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම තමන්ව පෙළනවා නම් හිත තියෙන තැන තමන්ව පෙළනවා නම් මේක තමන්ව පෙළනවද නැද්ද? ඒකාන්තයෙන්ම පෙළනවා. ඇයි පෙළෙන්නේ? මේක ගත්තා වගේ නෙමෙයිද? දැන් එන්න මේක ජරාවට යනවා මරණයට යනවා. ජරාවට යනවා මරණයට යනවා. ජරාව අරක් අරගෙන ඉන්නේ. වියකීම අරක් අරගෙන ඉන්නේ. මේ එන්න විනාශෙටමයි මේක යන්නේ. ඉතින් මම මේක අනේ මේක විනාශ වෙන්න එපා. විනාශ වෙන්න එපා. විනාශ වෙන්න මොකද්ද මේ? ඒක හරියට ඉරහඳ ඉල්ලලා හඳ ළමෙක් වගේ නෙමෙයිද? දෙයියෝ ඉස්සරහට ගිහිල්ලා කියනවා අනේ දෙවියනේ මාව වයසට යවන්න එපා. මොකද්ද මේ කියන්නේ? අනේ දෙවියනේ මේකේ මට ආරක්ෂා කරලා දෙන්න. ඒක තමයි පින්වතුනි ප්‍රාථමික తත්වය. මේ මම මේ කියන්නේ දෙවියන්ව අදහන්න එපා කියන එහෙම නෙමෙයි මේවා වැරදියට අල්ලගන්න එපා. මම කියන්නේ මම අද සීල ශාසනය ගැන කතා කරන්නේ නැහැ. මම වැඩිපුර කතා කරන්නේ ප්‍රඥා ශාසනය ගැන. සීල ශාසනය ගැන ඕන දෙයක් ඔබට අහන්න පුළුවන්. පස්සේ මම ඒ වෙලාවට කියලා දෙන්න. ඔබ ඇහුවොත් එහෙම මොකද්ද භික්ෂු කියන්නේ? ඔබ හිතන් ඉන්න භික්ෂු නෙමෙයි භික්ෂු කියන්නේ. මම උදාහරණයක් ඔබට ගත්තේ. චින්න බින්න පට ධාරේතේති භික්ඛු කියලා කියනවා ත්‍රිපිටකේ සමහර තැන්වල. එහෙම නෙමෙයි කියන්නේ. චින්න බින්න පට ධාරේතීති භික්ඛවේ. භික්ඛාටනේන භික්ඛු කියලා කියනවා. මේ මොකද්ද? සිඳුණු බිඳුණු වද්දරණ හේම් භික්ෂු කියලා කියනවා. මේවා ත්‍රිපිටකේ නෙමෙයි ඇත්තටම තියෙන්නේ. මේවා තියෙන්නේ ආචාර්යවාදවල. ත්‍රිපිටකයේ තියෙනවා අටුවා, ටීකා, ටිප්පණි ආදී වශයෙන් දේවල් තියෙනවා. තව තියෙනවා ආචාර්යවාද, අත්නෝමත. එක එක ආචාර්යවරුන්ගේ මත. ඒ මතවල ලියලා තියෙනවා මොකද්ද? චින්න බින්න පට ධාරේතීති භික්ඛු. භික්ෂුව කියන්නේ මොකක් කියලාද? සිඳුණු බිඳුණු වත්තරණෙහි. ඉතින් හිඟන්නේ කැලේ ගොත් මගේ වතත් ඉරිලා. මේකත් ඉල්ල මේකත් ඉල්ල කලිසමත් ඉල්ල ඔක්කොම ඉල්ල. එහෙනම් මමත් භික්ෂු. දීපම් මට කන්න. දෙන්න වෙනවද නැද්ද? භික්ඛාටනේන භික්ඛු. හිඟා කන්නේ දානේ භික්ෂාව පිණිස හිඟා කන එක නිසා භික්ඛු කියලා ඒ ආචාර්යවාදවල තියෙන්නේ. නමුත් පින්වතුනි භික්ෂු කියලා කියන්නේ යම් කිසි කෙනෙක් භවය ඡය කරා නම් ආන්ගේ උත්තමයා භික්ෂු වෙනවා. සංඝ කියන්නේ ඇයි? ඔන්න මම හොඳ වචනයක් ඔබට කියනවා. මේ දේවල් පින්වතුනි හොඳට දරා ගන්න. සංසාර සාරෝග විනීත නීසං සම්නීත සාතං සුවිචාර දීසං සම්නීත කන්තොන්න තනූපලා සං මොකද්ද ඔය සං? හැම තැනම සම්බන්ධ සංසර්ග සංවේග සංගායන සංගීත මොකද්ද ඔය සං? මම මේ කතා කරන හඬ ඔබට සමහර ටිකක් තියුණු වෙන්න පුළුවන්. පින්වතුනි කතා කරන්න පටන් ගත්තට පස්සේ වචන එනවා මම කියනවා එච්චරයි. මේ සමාධියට ආවට පස්සේ කතා කරන වචන එනවා මම කියනවා. ඒක නිසා හිතන්න එහෙම මේ අපිට බයිනෝ මෙච්චර වේගෙන් බණ කියනවාද කොහොමද බණ කියන්නේ අනේ පින්වතුනි බලන්න පින්වතුනි තථාගතයන් වහන්සේ මෙහෙම කියනවා පින්වතුනි බුදුහාමුදුරු නම් ඔහොම බණ කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ අපි එක වචනයක් කියද්දි වචන 512ක් කතා කළා බුදුහාමුදුරුවෝ. ඔන්න බුදුහාමුදුරන්ගේ ධර්මය. හේතුව මොකද්ද මේ ධර්ම සමාධියට ඔබ දවසක සම්වදින්න පුළුවන් නම් මේ සම්වදිනකොට පින්වතුනි ඒකට ධර්මය අවබෝධ වෙන්න ඕනේ. කටපාඩම් කරලා බණ කියන්න බෑ. ඇත්ත කතාව ඒකයි. කටපාඩම් කරලා බණ කියන එකෙන් කොච්චර බණ ඇහුවත් පින්වතුනි ධර්මය අවබෝධ කරන්න බෑ. ඒකයි ඇත්ත තමයි. මේ මාව එහෙම උඩ තියා ගන්නව නෙමෙයි. මම නම් මෙතන පුස්සක් තථාගතයන් වහන්සේ හා සසඳන කල්හි. මේ තථාගතයන් වහන්සේගේ ධර්මකාය මෙතන වැඩ ඉන්නේ. ඒකට වාහනයක් වුණා විතරයි මම. ඒ නිසා මේ මං ගැන මොකුත් හිතන්න දෙයක්වත් නැහැ. ඔබ බලන්න මේ ධර්මය අවබෝධ කරගන්න. එතකොට පින්වතුනි සං කියන්නේ මොකද්ද? සං කියලා කියනවා පින්වතුනි ඉපිදි මෙරි යන සකස් වෙන එකතුවට සං කියලා කියනවා.
මේ ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන එකතුවක්. මෙන්න මේ එකතුවට කියනවා සං කියලා. මේ සං කියන වචනේ තේරුම අපි දැනගත්තේ නැත්තම් ආයි නිවන වැහෙනවා. හරි? සම්මා දිට්ඨි. කොහොමද සම්මා දිට්ඨියට එන්නේ නැති වුණා? අද ඕක සිංහලට පෙරලනවනේ. අකුරු වලින් ලියනවනේ. ඒ කාලේ අකුරු වලින් ලිව්වේ නැහැ. ඒ කාලේ තිබ්බේ මොකද්ද? ඒ කාලේ තිබ්බේ මුඛ පරම්පරාවෙන් අරගෙන ආවේ. අද මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ වැළලෙන්න හේතුව මොකක්ද? ලියපු නිසා. ඇයි? ඔන්න ලියනවා. ඕ යන්නයි බිඳුවයි ලියනවා. දැන් ඔන්න ඒක දැන් කොහොමද දෙන්නේ? ඕම්. දැන් ඕක ලියලා තියෙනවා. ලියලා ඔය කොලේ දෙනවා මේ 5 දෙනෙකුට විතර අතට. දීලා කියනවා දැන් ඕක කියන්නේ ඕකේ තියෙන එක. එක්කෙනෙක් කියනවා ඕම්. අගෙන ඕම් 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 කියන්න බැරිද මේක දිහා බලාගෙන ඔය ටික? දැන් ඒ එකම શબ્දේ දාවේ නෑ. ඔන්න කින්වතුනි මේකයි ඉන්නේ. බුදුදහමත් ජරා මරණයට යනවා. මේ අවසාන කාලේ මේ පහන හැබැයි මේ වෙලාවේ බුද්ධ ශක්තිය පින්වතුනි හරිම තීව්‍රව වැඩ සිටිනවා. මේ කාලේ බුද්ධ ශක්තිය හරිම තීව්‍රයි. රහතන් වහන්සේලා ලෝකෙ බිහි වෙනවා ඒකාන්තයි. ඒකෙන් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබට පුළුවන්. ඒකාන්තයෙන්ම පුළුවන්. ඔබට ඒ වීරිය තියෙනවා. ඒ වීරිය තව වඩන්න. මේ බුද්ධ ශක්තිය මහා විශාල ප්‍රමාණයෙන් නැగిලෙන වෙලාවක් මේක. මොකද මේ ශාසනයේ පරිහානියට යමින් පවතින. 2050 වෙනකොට මේකේ උපරිමයට යයි. මේ ලෝකේ වැඩි දෙනෙක් අදහන ආගම ඒක වෙයි. මේ විද්‍යාව පැත්තේ තියෙන්නේ මේ දේවල්. මම මේවා මෙතන කියන්න යන්නේ නැහැ. අද ලංකාව කියන්නේ මොකද්ද කියලා මේ නාසා ආයතනේ හොඳටම දන්නවා. තව ටික කාලෙකින් අභ්‍යවකාශයට යන්න ලංකාවේ තියෙන එක තැනකින් තමයි ඒගොල්ලෝ මේවා හදාගන්න හදන්නේ. ওই දේවල් ඕගොල්ලන්ට දැනගන්න හම්බ වෙයි ඉස්සරහට. දැන් මේවා හොයන්න යන්නේ මං කියන්නේ නාසා වැඩකුත් නැහැ. අභ්‍යවකාශයේ වැඩකුත් නැහැ. කරගන්න තැනක් තියෙනවා. ඒ දේ කරගන්න සතර අපායෙ මිදෙන්න ඊට පස්සේ හුස්ම ගන්න. එතන හුස්ම ගන්නවත් එපා. මොකන්ද කරන්න ඕනේ? සතර අපායෙ මිදෙන්න. නෑ මං හුස්ම ගන්නෙ නැහැ. සතර අපායෙ මිදෙන්න. එහෙනම් පින්වතුනි මේ සං කියලා කියන්නේ මොකද්ද? ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන එකතුවට සං කියලා කියනවා. මේ ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන එකතුව මා කරනවා. මොකද්ද මා කියන්නේ? පාලියෙන් මා කියන්නේ එපා, අයින් කරනවා. එපා කියනවා. අයින් කළා දානවා. මා මේ බාල සමාගම. මට බාල සමාගමක් නම් එපා. එහෙනම් සංමා කරන දිට්ඨියට එම තමයි පින්වතුනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන මේ භව ගමන මට එපා කියන දෘෂ්ටියට එනවා. ඒ එපා කියන දෘෂ්ටියට එන්න පුළුවන්ද? අවුරුදු 100ක් සිල් ගත්තත් බෑ. අවුරුදු 100ක් භාවනා කළත් එන්න පුළුවන්ද? බෑ. භාවනාව කියන්නේ පින්වතුනි මේ වීදුරුව දිහා බලාගෙන මට පටවි කසිනේ වන්න ධානය වඩන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් චුත වෙලා ගිහිල්ලා දියටින් ගිහිල්ලා ඉංගලන්තයට යන්න පුළුවන්. මට නම් කරන්න බෑ. මං කිව්වේ එහෙම කරන්න පුළුවන් ලබන කෙනෙකුට. ඒකට කියනවා ආපෝ කසිනේ. ඕව බුදුදහම තුල නෑ. බුදුදහම තුල තියෙන ආපෝ කසිනේයි ඔය අන්‍යාගමිකයෝ අතර තියෙන ආපෝ කසිනේ දෙකක්. මම ඒව මොකුත් දැන් කියන්නේ නැහැ. මම මේ ඔබට තේරුම් කරලා දෙන්න හදන්නේ ඒකයි. එහෙමනම් මේ සංමාකරණ දෘෂ්ටියට ඔබ එන්න ඕනේ. සංමාකරණ දෘෂ්ටියට එන්න නම් ඔබ ඒකාන්තයෙන්ම ධර්මය අවබෝධ කරගන්න ඕනේ.